ප්‍රතිඵල ලබා ගැනීම තමයි ලෝක ආකාරයෙන් කාලය සකසුරුවම් කිරීම නැත්තම් ප්‍රඥාවන්තකම. නමුත් දෙවියන් වහන්සේ කාරණාවේදී අනුවණය කියලා කතා කරන්න මෙතන පැහැදිලිවම ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මේ නොව ඒ කියන්නේ කාලය විසින් වහගන්න බැරි දේවල් වෙනුවෙන් කාලය වැය කරනවා වෙනුවට කාලයෙන් දිය වෙලා යන නැතන් කාලය කියන සැඩපහරින් ගහගෙන යන දේවල් වෙනුවට බේවල් පස්සේ දුවන නැතම් ඒ අනු ඒ තුළ නලංගුවෙන ඒවා හොය අඟලන ඒවා වෙනුවෙන් වැයවෙන අය අඥානයන් බවට මේ පදේ කියනවා. එහෙම ගත්තහම් පස්සේ ඉස්කෝල ගියේ නැතත් කිසි අකුරක් මලපොතේ අකුරක් බැරුව හරි සදාකාලය දන්නව අය ප්‍රඥාවන්තයෝද අඥානයන්ද කියලා අපිට නැවතවාරයක් හිතන්න තියෙනවා. බොහෝ ඉගෙන ගත්තු අප ඒ ප්‍රඥාවන්තයා ගොඩේ ඉන්නවද නැත්තං අඥානයන් ගොඩේ ඉන්නවද කියලත් අපිට හිතන්න තියෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. එතින් මගේ ප්‍රේමත සහෝදරයා සහෝදරය මෙයයි පළවෙනිදේ ප්‍රඥාව දෙවියන් වහන්සේගේ ඉදිරියේ තියෙනව ප්‍රඥාව නම් කාලය විසින් දැහැගන්න බැරි දේ වෙනුවෙන් කාලයට වඩා වටිනා උදේ වෙනුවෙන් කාලය ඉතා සකසුරුවමින් පාවිච්චි කිරීම තමයි ප්‍රඥාව. නමුත් කාලය ඔහේ තාව කාලිකත්ව වෙනුවෙන් මිඩංගු කිරීම අඥානයන් කරන්නව නැතන් අඥානවන්තකම විදියට මෝඩකම විදියට මොහු පැහැදිලිව කියනවා පවල්තුමා පැහැදිලිව කියනවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය බලන්න ජීවිතය කොහොම ඉවරවේදි කියලා අපි දන්නේ නෑ. මොනෝ වෙන්ඩ යනවාදේ කියලා අපි දන්නේ නෑ. මතය පොතේ 25වෙනි පදේ 13වෙනි පදේ කියනවා. මොකක්ද කියන්නේ? මතය 25:13 කියනවා. එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්නා නිසා අවදිව ඉන්නය කියලා. alright. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ලෝකෙ විනාශයෙන් වෙන්න අවශ්‍ය නෑ අපේ ටයිම් එක අප් වෙන්න නැත්නම් අපේ කාලය ඉවර වෙන්න. අවුරුද්දක් කෙලවර වෙනකන් ඉන්න ඕනේ නෑ. 31 වෙනිදා වෙනකන් ඉන්න වෙන එකක් නෑ. සමහර විට නැත්නම් පළවෙනිදා වෙනකන් ඉන්න වෙන එකක් නෑ. සමහරට ගොඩක් අය ඉන්නවනේ බලාගෙන 31 ඉවරලා පළවෙනිදා වෙනකන් හොඳ දේවල් කරන්න. සමහර විට අපි පළවෙනිදා වෙනකන් ඉන්නේ නැති වෙන්න පුළුවන්. පළවෙනිදාවක් අපිට එන්නේ නැති වෙන්න පුළුවන්. අපිට තියෙන කාලය දවස පැය අපි දන්නේ නැති හින්දා කාලය අපේ පාලනයට